අයිබෝන් අදත් අපි පිළිගන්නවා ඉතිහාසයෙන් විදක් වැඩසටහන සඳහා ඒ සඳහා අපි අදත් ආරාධනා ලැබුවා අපේ ජ්‍යෙෂ්ඨ උපදේශක ගුරුතුමා සංවිධාන ජ්‍යෙෂ්ඨ උපදේශක ඒ වගේම අපේ රාජ්‍ය සේවා විශ්‍රාමික තාක්ෂණ නිලධාරියෙක් වන අපේ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යයන්ට කාලයක් තිස්සේ ඉතිහාසය සම්බන්ධයෙන් සතර ඉගෙනු අපේ ගාමිණී ගුණතිලක මහත්මයාට ආයුබෝවන් සුබයි. අපි ගිය වැඩසටහනින් අපි ඉතිහාසය මොකක්ද කියන එක හඳුන්වලා දුන්නා. අපි ලංකා ඉතිහාසය පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ අද. ඉතින් මම හිතනවා අපිට ඒකේ එතනදී මූලාශ්‍ර රාශියක් සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඒකෙත් අපි මහාවංශය සම්බන්ධයෙන් මහාවංශය පෙරදරි කරගෙන තමයි මේ ඉතිහාසය ලංකා ඉතිහාසය අපේ සිංහල ලක්දිව ඉතිහාසයේ කතාන්දරය අපි දිගාරින්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේක ඊටාම සංක්ෂිප්ත වූ ඊටාම සරල අපේ විශේෂයෙන්ම මේ ඉතිහාසය අධ්‍යයනය කරන පාසල් ශිෂ්‍යයන්ට ඒ දරුදරියන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ සඳහා ඉතින් ඇත්තටම අපේ ගාමිණී ගුණතිලක සම්පත්දායකත්වය අපි සැලසෙනවා. ඉතින් අපිට අද අපිට පටන් ගන්න වෙන්නේ අපි එදා මේ අපිට පැහැදිලි කරලා දුන්නා ඉතිහාසය කියන්නේ මොකක්ද, ලෝක ඉතිහාසය, ලංකා ඉතිහාසය කියන එක සංක්ෂිප්ත අපිට පැහැදිලි කරලා දීලා ඇත්තටම ඉතිහාසය මොකක්ද කියන එක අපිට පැහැදිලි කරලා දුන්නා. අපිට ඇත්තටම දැන් අද සර්ගෙන් අපිට අහගන්න තියෙන්නේ මේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව අපි කොහොමද හදාරන්නේ, කොතනින්ද ඔක පටන් ගන්නෙ, අපි ඒකට භාවිතා කරන මූලාශ්‍ර මොනවද, එතකොට මේ කතාන්දරය කොතනින්ද පටන් ගන්න කියන එක තමයි අපිට සර්ගෙන් අද විස්තරාත්මකව දැනගන්න දෙන්නේ. ඉතින් සර්ට මම ආරාධනා කරනවා අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ බොහෝ පිටසක් මේක මේ ආදරයෙන් අලද ගන්න වැඩසටහනක් වෙලා තියෙන නිසා අපිට මේක පිළිබඳව පැහැදිලි කිරීමක් අපි අද සර්ගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් අපි මුලින්ම පැහැදිලි කරලා දුන්නා ඉතිහාසය කියලා අපි හඳුන්වන්නේ ලිඛිත මූලාශ්‍ර සහිත කාල පරිච්ඡේදයක් හදාගන්නකොට තමයි ඉතිහාසය කියලා එක හඳුන්වන්නේ. නැත්තම් ඊට ඉස්සෙල්ලා ලිඛිත මූලාශ්‍ර නැත්තම් ඒ කාල පරිච්ඡේදය අපි හඳුන්වන්නේ ප්‍රාග් ඉතිහාසය. ඒක අපි එදා කතාවේදී පැහැදිලි කළා. ඒතකොට ලංකාවේ ලිඛිත ඉතිහාසය සම්බන්ධයෙන් ගත්තොත් අපිට තියෙනවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සතවර්ෂයේ පමණ ඉඳලා තියෙන ඉතිහාස විස්තර. ඒක දැක්වෙන ප්‍රධාන මූලාශ්‍රය තමයි මහා වංශය කියන එක. නමුත් මහා වංශයේ මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සතවර්ෂයේ ඉඳන් ඉතිහාසය කිව්වට මේක රචනා වෙලා තියෙන්නේ 5 වෙනි සතවර්ෂයේ. එතකොට ඒක ලියලා තියෙන්නේ සිංහල භාෂාවෙන් නෙවෙයි පාලි භාෂාවෙන්. පාලි ගද්‍ය වලින් මේ පද්‍ය වලින් තමයි මහා වංශය රචනා කළා. ඒ කියන්නේ දැන් මේක පාලි මේ ගද්‍ය වලින් නෙමෙයි ඒක රචනා කරේ, අපි ලියන භාෂාවෙන් නෙමෙයි මේ ලියන භාෂාවෙන් කියන රචනා භාෂාවෙන් නෙමෙයි කාව්‍ය ගද්‍ය වශයෙන් නෙවෙයි කාව්‍ය වශයෙන් තමයි මේක රචනා කරන්නේ. ඉතින් ඒක විශ්වාස කරනවා මේක නිකන් මේක අහන පුජ්‍යලනේ ඉස්සර හුඟක් වෙලාවට මේවා මේ ග්‍රන්ථ මෙයානේ කෙනෙක් එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඕගක් ගිහියේ මේවා කියවනවා අනිත් අයට අහගෙන. ඒ ආකාරයෙන් නිසා තමයි මේක පද්යෙන් රචනා කරන්නේ කියලා හිතනවා. මේ අර කියවනකොට මේක රසවත් භාවයක් තියෙනවානේ පද්‍යයෙන් කියවනකොට. ඒ වගේම දැන් කියනකොටත් අර පැවති ක්‍රමය තමයි වනපොත් කරගෙන ඒ වනකට ඒකටත් ලේසි වෙනවා. වනපොත් කර ගැනීමටත් හසු නිසා තමයි මේක පද්යෙන් රචනා කරන්නේ. එතකොට මේකට මූලාශ්‍රයේ මේ මහා වංශයට මූලාශ්‍රය වෙච්ච පැරණි සිංහල අට කතා තිබුණයි කියලා අට කතා ඉතිහාස ග්‍රන්ථ තිබුණයි කියලා මහා වංශයෙන් සඳහන් වෙනවා. ඒවයි තියෙන ඒවා ආශ්‍රය කරගෙන තමයි ඒවයි තිබිච්ච කෙටියෙන්ම තිබිච්ච සමහර තොරතුරු වඩා විස්තරයි. ඒතකොට දීර්ඝ විස්තරයක් තිබුණ ඒවා වඩා ඉච්චරම අවශ්‍ය නැහැ කියලා හිතලා ඒවා වඩා සංක්ෂිප්ත කරනවා. ඒ වගේම පුනරුද්දෝෂ තිබිලා තියෙනවා.
මේකේ එකම ප්‍රවෘත්තිය නැවත නැවත කියවිලා තියෙනවා පැරණි සිංහල අට කතාව. අට කතාවල්. ඒ වගේම සර් දැන් මම අහන්න කැමතියි මේ තූප වංශිත් ඔව් තූපවංශයේ ඊට වඩා පසු කාලේ. එතකොට ඒක පසු කාලේ තමයි ඒක ලියලා ඒක පසු කාලේ ලියවිලා තියෙන නමුත් තූපවංශය වගේම ඇත්තටම සම්පූර්ණ ඉතිහාසයක් නෙවෙයි. තූපවංශයේ තියෙන මහා තූපේ ඉතිහාසය. ඒ කියන්නේ ඒතර තූප පිළිබඳ ලංකාවේ ඉතිහාස විශේෂයෙන්ම රුවන්වැලි සෑය වගේ මහා තූපේ ගැන රුවන්වැලි සෑය රුවන්වැලි සෑය ඉතිහාස කතාව තමයි. එතනදී මේ ඉතිහාසය කියන්නේ ලංකාවේ දැන් අපි ගත්තොත් පටන් ගන්න විජය කුවේටි කතන්දරේ ඒ පිළිබඳ විශේෂයෙන් ඒවා පිළිබඳ එච්චර විස්තරයක් වෙලා නැහැ. නමුත් තූපේ සම්බන්ධව දැන් දුටුගැමුණු රජතුමා පිළිබඳව. එතනදී පැහැදිලිම ඒවා ගැන සඳහන් වෙනවා. ඒ වගේම දැන් ඔය ඉතිහාස අපි දැන් මේ වංශ කියන එකේ අදහස් කරන්නේ ඇත්තටම ඉතිහාසයේ කියන තේරුම තියෙනවා. පරම්පරාගත කතාව කියලා කියන තේරුම තියෙනවා. ඒක තමයි මෙතෙන්. එතන මේ වංශ කතා සාහිත්‍ය පටන් ගන්නේ මේ ඇත්තටම කියනවා නම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමයි මේ වංශ කතා සාහිත්‍ය ආරම්භක වෙන්න සැලකන්නේ. දැන් ත්‍රිපිටකයේ තියෙනවා බුද්ධ වංශය කියලා. බුද්ධ වංශය කියන ග්‍රන්ථයක්. ඒකේ තියෙන පැරණි බුදුවරුන් පිළිබඳ ඉතිහාසය. අටවිස් බුදුවරුන් ඉතිහාසයට ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඉතිහාසය ඒ වගේ. ඒ වංශ ක්‍රමයට තමයි ලංකාවේ මේ ආකාරයෙන් ඉතිහාසය රචනා කරන්න පසු කාලීන බෞද්ධ භික්ෂුන් වහන්සේ දැන් විශේෂයෙන්ම මහා වංශය රචනා කළා කියලා විශ්වාස කරන්නේ භික්ෂුන් වහන්සේ නම. එතුමා මහානාම කියලා තමයි මේ භික්ෂුන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. මේ මහානාම භික්ෂුන් වහන්සේ ගැන කොයි වෙලාවකත් මහා වංශය කියලා නැහැ මේ. මහානාම භික්ෂුන් වහන්සේ මේක රචනා කරයි කියලා. මහා වංශයට පසු කාලීනව ලියවිච්ච අට කතාවක් තියෙනවා. වංශතප්පකාසිනී කියලා. වංශතප්පකාසිනී. ඒකට ඒකේ තමයි මේ මහානාම හඳුරු ගැන සඳහන් කරන්නේ. එතුමා විසින් මේ ග්‍රන්ථය රචනා. ඒ කියන්නේ ඔය ධාතු සෙන් රජුගේ ධාතු සෙන් රජුගේ කාලේ තමයි මහා වංශය රචනා කරන්නේ. නමුත් වංශතප්පකාසිනී රචනාවල තියෙන ඊටත් 7 වර්ෂ 3කට විතර පස්සේ 8 වෙනි සත්වර්ෂයේදී තමයි 8 වෙනි 9 වෙනි සත්වර්ෂයේදී රචනා විශ්වාස කරන්නේ. ඒ වගේ අර කාලෙන්නේ කරගන්න හරියටම අසීරු. අර මේවා අනුමාන වශයෙන් තමයි වෙනස් සාධක මත පදනම් කරගෙන තමයි කරන්නේ. ඔව්. ඒකෝනේ දැන් මහා වංශයේ ඇත්තටම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සත්වර්ෂයේ පටන්ම ලිඛිතව සඳහන් වෙලා තියෙනවා ඒ කාලේ. නම් මේක අපි අමතක කරන්න හරි මේ 6 වෙනි සත්වර්ෂයේ කාලේ නෙවෙයිනේ රචනා වුනේ. දැන් මහා වංශයේ රචනාවෙන් අපි මහා වංශය කියලා හඳුන්වනවා. මහා වංශය කියන එක අද දක්වා ලියවෙන ග්‍රන්ථයක්. දැන් විශේෂයෙන්ම 20 වෙනි සත්වර්ෂයේ 7 වෙනි දශකයේ අග භාගයේ දක්වා දැන් රචනා වෙලා. රචනා. අදටත් දැන් මේ මොහොතේ රචනා වෙනවා මහා වංශ සම්පාදක මණ්ඩලය. මේක රැක්ස් කරලා සම්පාදනය කරනවා. ඒක දැන් මේක මුලින් පාලි භාෂාවෙන් රචනා කරලා පසු කාලීනව සිංහල පරිවර්තන කරලා සිංහල භාෂාවෙන් අදට තියෙනවා. දැනට ලියවෙන මහා වංශ කොටස් නම් පාලි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් දැන් දෙකෙන්ම රචනා වෙලා තියෙනවා. ඔව්. ඒකට මහා වංශය කියලා අපි හඳුන්වන්නේ ඔය මුල් මහා වංශය තමයි වඩාත්ම අපි පැරණි ඉතිහාස හදාගන්නට අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒතකොට ඒකේ අවුරුදු 240ක පමණ ඉතිහාසයක් විස්තර වෙනවා. මහා වංශය කියලා හඳුන්වන මුල් කාලේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 544 විජේරත්ගේ පටන් ක්‍රිස්තු වර්ෂ 303 මහසෙන් රජුගේ කාල පරිච්ඡේදය අවුරුදු 240. ඒ කියන්නේ සර් එතකොට ඒ මහා සෙන් රජුගේ කාලේ වෙනකල් ලිව්වට දාසෙන් රජුගේ කාලේ ටික ඒකට අතුලත් නැහැ. ඒ කොටස සදා වෙලා නැහැ. ඒක ලියලා තියෙන්නේ වෙන කවුරු හරි. වෙන කවුරු හරි විශේෂයෙන් මේක විශ්වාස කරන්නේ දඹදෙණි යුගයේදී හෝ කොරෝනා යුගයේදී රචනා දෙවෙනි කොටසට ඉලක්ක නැහැ. ඔව්. හරි. එතකොට දැන් දඹදෙණි යුගයෙන් පස්සේ මේක රචනා වෙලා තියෙනවා. කුරුණෑගල යුගයේදී රචනා වෙලා තියෙනවා යම්. එතකොට මහනුවර යුගයේ කීර්ති රජුගේ කාල පරිච්ඡේදය රචනා කරලා තියෙනවා. ඒක කීර්ති රජුගේ කාලේ ඉඳලා ශ්‍රී වික්‍රම රජුගේ කාල පරිච්ඡේදයට අදාළ කොටස බටුවන්තුලාවේ දේවරත්න පඬිතුමා සික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ ඒක රචනා කළා. ඊට පස්සේ 1935 දක්වා කොටස ලගිවල පඤ්ඤානන්ද කියන හාමුදුරුවෝ රචනා කළා කියලා තමයි විශ්වාස කරන්නේ. 1935 පස්සේ කොටස මහා වංශ සම්පාදක මණ්ඩලයක් හදලා ඊට පස්සේ සම්පාදක මණ්ඩලයෙන් තමයි දිගටම රචනා කරන්නේ.
ඉතින් මේ දැන් මේ එහෙම බැලුවාම ලෝක ඉතිහාසයේ ඉඳන් අපි ලංකා ඉතිහාසයට එනකොට අවුරුදු 2500ක් අඛණ්ඩව එකම නමකින් ලියවිච්ච ග්‍රන්ථයක් තියෙනවා නම් ඒ ග්‍රන්ථය තමයි මහා වංශය කියලා හඳුන්වලා කමන්නේ. කමන්නේ ඒක ඒක ඉතින් අපිට ඇත්තටම වාංකික කියන්නට අපේ සිංහලයන්ට මේ එලයන්ට ඇත්තටම ඉතාම ගෞරව සම්පන්න එතකොට දැන් මේ මහා වංශය ඇත්තටම අපි මුල් කොටස සම්බන්ධයෙන් තමයි දැන් ගොඩක් කතා කරන්නේ. මේක මේ අද අපි හිතන පිළිවෙලේ ඉතිහාස ග්‍රන්ථයක් නෙවෙයි. මහා වංශය සකස් කිරීමේදී සම්පාදකවරුන්ට අවශ්‍ය වුණේ මේ අද අපි මේ ඉගෙන ගන්න ආකාරයේ ඉතිහාස විස්තර කරන්න නෙමෙයි. දැන් තුමන්න මූලික වශයෙන්ම කළේ ලංකාවේ සහ ඉන්දියාවේ ශාසන ඉතිහාසය ගැන. දැන් මහා වංශය මුල් කොටස් වලින් කියවෙන්නේ මුල් පරිච්ඡේද පහින්ම අදාළ වෙන කොටස් වලින් කියවෙන්නේ ඉන්දියාවේ ශාසන ඉතිහාසය ගැන විස්තර කරන තුන්වෙනි ධර්ම සංගායනාව දක්වා. ඒ කියන්නේ අශෝක රජුගේ කාල පරිච්ඡේදය දක්වා ඉන්දියානු ශාසන ඉතිහාසය විස්තර වෙනවා මහා වංශය. ඒ කොටස් වලින්. දැන් මහා වංශයේ පළවෙනි පරිච්ඡේදයෙන් විස්තර කරන්නේ ලංකාවේ බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමෙන් පස්සේ වැඩම කරපු අවස්ථා තුනක් ගැන සඳහන් කරනවා. ඔව් ඒ දවස් මාසයට චූටි බාධාවක් කිරීමක් කරන්න දැන් ඇත්තටම සර් කිව්වා දැන් මේ මහා වංශයේ පළවෙනි කාණ්ඩයේදී පළවෙනි කාණ්ඩයේදී අශෝක රජතුමා වෙනකම්ම අශෝක රජතුමාගේ ශාසනික මෙහෙවරට අදාළ වෙන එක තමයි මේ තුන්වෙනි ධර්ම සංගායන. එතකම්ම මේ විස්තර වෙනවා. එතකොට දැන් අතරම දැන් මේ වගේ දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ ග්‍රන්ථයක් සාක්ෂි දරනවා. ඇත්තටම මේ දැන් අද වර්තමානයේ ඇවිල්ලා තියෙනවානේ බුදුන් උපන්නේ ලංකාවේ කියන එක. ඒකට ඇත්තටම ඒක නිෂ්ප්‍රභා කරන්න මේකක් තමයි ඇත්තටම ඇති මුල් පරිච්ඡේදය වෙන මොකක්වත් ඕනේ එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි කියාගෙන ආවේ දැන් මහා වංශයේ පළවෙනි පරිච්ඡේදයෙන් විස්තර කරන්නේ ශ්‍රී ලංකාවට බුදුන් වහන්සේ තුන්වරක් වැඩම කෙරුවා. ඒ පිළිබඳ විස්තර තමයි සඳහන් වෙන්නේ. එතකොට එතුමන් විශේෂ පරමාර්ථ කරගෙන තමයි මේ ලංකා ගමනේ කරා කියලා කියවෙන්නේ. දැන් එතුමා මුල්ම ලංකා ගමනේ සිද්ධ වෙන්නේ බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසෙදී. 9 වෙනි මාසෙදී. ඒකට එහෙම එන්න හේතුනේ අනාගතයේදී සම්බුද්ධත්වයේ මේ රටේ පවතිනවා කියන ආකල්පය. ඔව් ඒක දැන් ඇත්තටම සර් දැන් ඇත්තටම මේ මම චුට්ට කාලේ තව බලගෙන සර් දැන් මහා වංශයේ සඳහන් වෙලා තියෙනවද මේ ලියවිලා තියෙනවද බුදුන් වහන්සේලාගේ තුන්වරක් පැමිණීම සම්බන්ධයෙන් කොහොමද සිල්ලක තියෙන්නේ ඒකේ සඳහන් වෙනවා. සඳහන් වෙනවා. නමුත් ඒක ත්‍රිපිටකයේ හෝ වෙනත් පැරණි ඉන්දියානු ග්‍රන්ථ මොකක්වත් ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. ඔව් දැන් මහා වංශයේ තමයි මේ කතාව කියන්නේ. ඇත්තට මේ නිසා මේ මම හිතන්නේ දැන් මහා වංශයට උපයෝග මහා වංශය ලියන කන්දානුඩ කරන්න රචනා කරන්න මේ මහානාම උපයෝගී කරගත්තේ ඊට කලින් තිබිච්ච ජනප්‍රවාද ඒ සහිත ඒවා සාමාන්‍ය ජනප්‍රවාද ඒ ලිඛිත සාක්ෂි බොරු වෙන්න බෑනේ. ඒ කියන්නේ ඒවෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මහානාම තිවිච්ච දේවල් ග්‍රන්ථානුඩ කරගෙන හරියට. ඒක මේ කාරණා බුදුහාමුදුරුවෝ තුන්වරක් ලංකාවට පැමිණියා කියන එක නිකන් අපේ හිතලුවක් නෙවෙයි ඇත්තට. නේද? එහෙම අපිට වෙලා තියෙන මේක මහා වංශය ඇරෙන්න වෙන සාධකයක් නැහැ. සාධකයක් නැහැ. ත්‍රිපිටකගත සාධක එහෙම නැහැ. මොකද එතුමා ඉන්දියාවෙන් පිටරට වැඩම කරයි කියලා ත්‍රිපිටකේ කොහෙන්ද සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ධර්ම දේශනා කළා නම් දැන් ලංකාවට ඇවිල්ලා ධර්ම දේශනා කරා නම් ඒක ත්‍රිපිටකේ සඳහන් වෙන්න ඕනේ. මේ ධර්ම කාරණා විස්තර කරයි කියන්නේ. ඒත් දැන් අපි අතන පැහැදිලි වෙනවා දැන් මේ ශාසනය හිවෙන්නේ මිහිඳුහාමුදුරන්ගේ පස්සේනේ. ඔව් ලංකාවේ ශාසනය. එතකොට ඇත්තම හැමතිස්සෙම මගේ දැනීම හැටියට සහ මගේ තියෙන මේ අත්දැකීම් සහ කියවීම යන තමයි මම මේ කතාව සරකින් අහන්නේ. එතකොට සර් දැන් අතන මේ ත්‍රිපිටකයේ ලියවෙන්නේ විශේෂ කරුණු මතනේ. ඒ කියන්නේ බුදුරජාණන්සේ ධර්ම දේශනාවල විශේෂ කරුණු මත තමයි දැන් ඊට වැඩි ත්‍රිපිටකයෙන් පිට බුද්ධ කාලයේ සහ බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු කාලේ උන්වහන්සේගේ තව ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ නැදෙනේ. නමුත් ඒ සියල්ල මේ ත්‍රිපිටකයට අන්තර්ගත කරන්නේ නැතුව ඇති නේද? මෙන්න මේකක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය යම්
සූත්‍රයක් දේශනා කළා නම් යම් ආකාරයක කාරණා විස්තර කරා නම් හුඟක් වෙලාවට ඒවා ඒ ගාථා එක්ක ත්‍රිපිටකයේ සඳහන් කරනවා. ඔව්. අර මෙතෙන්දී අපට සාධකයක් නැත්තේ අන්තිකේ බුදුහාමුදුරුවෝ ඉන්දියානු පිටුට වැඩි කියලා කොහෙවත් වැඩි ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ. ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ. බෞද්ධ ශාස්ත්‍ර ඉතිහාසයේ වෙනදට සඳහන් වෙලා නැහැ. වෙනදට සඳහන් වෙලා නැහැ. ඔව්. එතකොට මෙන්න මේ සම්බුද්ධ ලංකාවට සම්බුද්ධාගමනේ සිද්ධ වුණා කියන කාරණා තමයි මුල් පරිච්ඡේදයෙන් විස්තර කරන්නේ. මුල් පරිච්ඡේදය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් විවරණ ලබා ගත්තු තැන ඉඳන් සුමේද තාපසය හැටියට විවරණ ලබා ගත්ත තැන ඉඳන් මේ මුල් විවරණ ලබා ගත්තු කාර්ය විස්තර කළා. ඒකම සම්බුද්ධත්වයට පත් වීම දක්වා ඒ කතන්දර විස්තර කළා. තමයි මේක ඒ මුල් පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ. එතකොට ලංකාවට තෙවරක් වැඩම කළා කියලා කියනවා. තෙවරක් වැඩම කළා කියලා කියන මුලින්ම වැඩම කරන්නේ බුද්ධත්වයට පත් වෙලා මාස 9කට පස්සේ. එතකොට ඒ එන්නේ ලංකාවේ හිටපු මේ යක්ෂ ගෝත්‍රිකයන් දමනය කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ නොදියුණු ගෝත්‍රික. නොදියුණු ගෝත්‍රිකයන් වෙන්නට ඕන කියලා විශ්වාස කරන්නේ. ඒ අවස්ථාවේ වැඩම කරන්නේ මහියාගනේ. එතෙන්දී හැබැයි යක්ෂයන්ට ධර්ම දේශනා කරුවා කොහෙවත්. ඔව් ඒක තමයි මම අර ඉස්සෙල්ලා ඔයසගෙන් ප්‍රශ්නයක් වගේ ගොනු කරන්න හැදුවේ සර්ට. දැන් ගොඩාක් වෙලාවට ත්‍රිපිටකයේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ධර්ම දේශනාවක් සම්බන්ධයෙන් යම් විස්තරයක් කරලා ඒ විස්තරයක් මේ අතර එතකොට දැන් ලංකාවට වැඩම කරපු හැම අවස්ථාවකම ඒකේ ත්‍රිපිටකයේ ගොඩක් සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි ඉන්දියාවේ පිළිවෙල වැඩි ගියා කියන එක. නමුත් අර හැමදෙස්සෙම මං හිතන විදිහට ත්‍රිපිටකය මුල් කරගන්න ඇත්තේ ධර්ම දේශනා සම්බන්ධයෙන් ඒක මේ අදාළ කරගන්න විතරයි. මේ වගේ චාරිකාවල් සම්බන්ධයෙන් මෙතන පළවෙනි ලංකාගමේදී ඇත්තටම ධර්ම දේශනාවක් වෙලා නැහැ. උන්වහන්සේ මම හිතනකොට ඇවිල්ලා සෑහෙන කාල පරිච්ඡේදයක් දැන් දවස් දෙක තුනක්වත් මෙහි ගත කරලා නැහැ. එතකොට අපි දන්නේ උන්වහන්සේ ඉර්ධිය පැටලා ඉර්ධිය ඒ සුළු කාලයක් තුල ඒ සිද්ධ කරලා ආ ඉන්දියාවට වැඩි යාද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම මහානාමහඳුරෝ ඒකට සාධාරණීකරණයක් මෙතන කරලා තියෙනවා කියන එක මට හිතෙනවා. ඔව්. ඉතින් මේ අපි දැන් කියාගෙන ආවේ මේ වැඩ පිළිවෙල සම්බන්ධ සිද්ධියනේ. එතුමා ඇවිල්ලා යක්ෂ ගෝත්‍රිකයන් දැන් හිටියොත් ලංකාවේ දුස්සල්නේ පිළිගන්න අමාරු වෙයි කියන මේ අසීරු වෙයි කියන කාරණේ මත දිවි කියලා දිවයිනක් මවලා මේ දිවයිනට මේ යක්ෂ ගෝත්‍රිකයන් පිටුහල් කරගෙන තමයි කියවෙන්නේ. ඒ මුල් කොටසේ. හැබැයි දැන් දෙවෙනි ආගමනේ සිද්ධ වෙන්නේ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂේ. පස්වෙනි වර්ෂේ තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒ වඩින්නේ චූලෝදක සහ මහෝදක කියන දෙන්න අතර අර මේ පැනික් පටඟ සම්මානයෙන් ඇති වුණ අරගලේ ඒක තමයි. හැබැයි එතෙන්දි ධර්ම දේශනා කරයි කියලා කියනවා. එතෙන් ධර්ම දේශනා සමගියාගේ ගැන එහෙම. නමුත් ඒ එහෙම එකක් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි වර වැඩම කරන්නේ කැලණියට වැඩම කරන්නේ. ඔව්. ඒත් අර මණියක්කිත කියන නාරජු වගේ ආරාමයෙන් වැඩම කළා ධර්ම දේශනා කරයි කියලා. ඔව්. එතනදී ධර්ම දේශනාවක් කරන්න නැති නේ කළා කියන එක සඳහන්. දැන් යක්ෂයන්ට ඉතින් ධර්ම දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ධර්මණය කරන්නේ. ඔව්. කෙසේ හෝ දැන් හාමුදුරු අපේ මහානාය හාමුදුරුවෝ ඒක සම්බන්ධයෙන් සඳහන් කළා කියනවා. දැන් අර ඕක තියෙන්නේ මේ ලංකාවේ සාමසන වංශ කතාවල මිසක් වෙන පිටතින් අපිට හොයාගන්න බෑ. දැන් නමුත් දැන් මේකේ තියෙන අනිත් කාරණා විශේෂයෙන් පළවෙනි ධර්ම සංගායන. ඔව්. පළවෙනි ධර්ම සංගායන කිසිපුර පස්වෙනි සත්කාරයේ. ඔව්. එතකොට 6 වෙනි මේ දෙවෙනි ධර්ම සංගායන. ඔව්. ක්‍රිස්තුපූර්ව දෙවෙනි සත්කාරයේ. දෙවෙනි සත්කාරයේ. ක්‍රිස්තුපූර්ව පස්වෙනි. ක්‍රිස්තුපූර්ව තුන්වෙනි සත්කාරයේදී තමයි තුන්වෙනි ධර්ම සංගායන. මේවා ගැන සවිස්තරව විස්තර සඳහන් වෙනවා. ඒ මහා සංඝ රාජ පරම්පරාව ගැන කොහොමද ශාක්‍ය රාජ පරම්පරාව ආරම්භ වුනේ සම්බන්ධ ශාක්‍ය පරම්පරාව. ඒ විස්තර ඔක්කොම චන්ද්‍රගුප්ත මෞර්ය ඉඳලා ඒ මෞර්ය රාජ පරම්පරාව අශෝක රජතුමා ගැන සඳහන් වෙනවා. ඒ දැන් මෙන්න මේ කාරණා වලට ප්‍රයෝජනවත් නැහැ ඉන්දියාවේ ඉතිහාසය හැදෑරීම. ඒ කියන්නේ ඉන්දියාවට ඔය කැලේ සෑහෙන ප්‍රයෝජනවත් වෙන්නේ ඉතිහාසය ගොඩනගා ගන්න සහ ඒ මුල් යුගයේ. මොකද
ඉන්දියා ඉතිහාසයේ මේ ඔය දැන් ධර්මාශෝක රජතුමා ගැන එතුමාගේ අශෝක කියන නමින් සඳහන් වෙන්නේ නැහැ. දේවානම්පිය කියන නමින් තමයි සඳහන් වෙන්නේ. එතන මෙන්න මේ දේවානම්පිය කියන රජුරෝ කවුද කියන එක හොයාගන්න මේ ඔය පසු කාලීන බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන්ට ඉන්දියානු ඉතිහාසය ගැන අදාළව අයට ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේ ලංකාවේ මහා වංශයේ මේ දේවානම්පිය කියන විරුදාවලිය හැඳින්වෙන්නේ ධර්මාශෝක රජතුමායි කියන එක හොයා ගැනීම තුළින් තමයි මේ රජුරෝ අඳුරගත්තේ කවුද කියලා. දැන් එතුමා විශාල සෙල්ලිපි සංඛ්‍යාවක් කරලා තියෙනවානේ. ඒවයි පොකේවත් අශෝක හෝ ධර්මාශෝක හෝ චණ්ඩාශෝක එහෙම නම චණ්ඩාශෝක කියන නම පාවිච්චි කරන්නේ නැතුව එතනේ. එයා හඳුනන විනාය පාවිච්චි කරපු නමක් නෙවෙයි. නමුත් අර අශෝක හෝ ධර්මාශෝක කියන නම් වලින් තමයි හඳුන්වලා නැහැ. නෑ. දේවානම්පිය රජතුමා කෙනෙක් නමින් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ දේවානම්පිය කියන්නේ සාගර එතුමා හඳුන්වන්නේ ප්‍රිය වූ කියන විරුද්ධ නාම. ඒක තමයි පාවිච්චි කරන්නේ. නේද? අශෝක කියන නම් පාවිච්චි කරලා නැහැ. අශෝක කියන නම් පාවිච්චි කරලා. එතකොට මේ මහා වංශයේ මේ ප්‍රවෘත්තිය තමයි එන සඳහන් තමයි එතෙන්දී ඔය ඉන්දියාවේ ඉතිහාසය ගැන අදාළව මේ අශෝක කියන අදාළව බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන්ට ප්‍රයෝජන. එතකොට දැන් අපි අමතක කරන්න නැහැ මහා වංශය කියනකොට මේ මහා වංශයට අදාළ කාල පරිච්ඡේදය පිළිබඳ ලියන තව ග්‍රන්ථයක් තියෙනවා මහා වංශයට වඩා පැරණි ග්‍රන්ථයක්. දීපවංශය. දීපවංශය ගැන මතක් කරන්න. ඔව්. නමුත් දීපවංශයේ තියෙන සමහර දුර්වලකම් මගහැරලා තමයි මහා වංශය රචනා කරන්නේ. ඔව් දැන් මම අහලා තියෙනවා දීපවංශයේදී සාමාන්‍යයෙන් විජය රජතුමා ගැන සඳහන් වෙලා තියෙනවා. දැන් පණ්ඩුකාභය රජතුමා ගැන යම් කිසි කොටසක් තියෙනවා. නමුත් අර පණ්ඩුකාභය දැන් පණ්ඩුකාභයට ඉස්සරහට එනවා. පණ්ඩුකාභය ගැන සඳහන් වෙන්නේ නිකන් බොහොම ගාථා දහතුනකින් විතර. මහා වංශයේ පරිච්ඡේද දෙකකින් සඳහන් දෙකකින් ඉස්සර කරලා. ඔව්. ඒ කියන්නේ සර් එතකොට මේ මහා වංශයේ අර අරකේ තිබිච්ච අඩුපාඩු සියල්ල ඒක සංක්ෂිප්තව තියෙච්ච කොටස් වඩා සවිස්තර වෙනවා. ඒක මහානාම කියනවා. කියනවා පෙර තිබිච්ච ඉතිහාස ග්‍රන්ථවල තිබ්බ අඩුපාඩුකම් මගහැරලා වඩා විස්තර අමතර විස්තර තිබිච්ච ඒවා සංක්ෂිප්ත කළා. සංක්ෂිප්තව තිබිච්ච වැදගත් කොටස් වඩා විස්තර සහිතව ලියුවයි. ඊයගෙන් පුනරුද්දෝෂ තියෙනවා. එකම කාරණේ දෙපළක සඳහන් වෙලා. ඒවා සියල්ල නිදන් නිවැරදි කළා මහා වංශයේ රචනා කිරීමේ පරණාත ගැන. අනිත් එක සර් දැන් මම සර්ගෙන් තවත් කාරණයක් අහන්න මේ අදහස් කරගත්තේ මේ අතර මහානාම හඳුරවන්න මේ කර්තව්‍ය බාර දෙන්නේ ධාතුසේන රජුරෝ කියලා මම අහලා තියෙනවා. ඔව් එහෙම රජුරෝ ආරාධනා කරාද කියන එක ගැන එතරම් මේකක් නැහැ. ඒ යුගයේ හෝ මුගලන් රජතුමාගේ යුගයේදී මේක රචනා කරේ තමයි විශ්වාස කරන්නේ. ඔව් කොහොම හරි දැන් අර මේ ඉස්සලා දිවිච්ච ග්‍රන්ථවල දිවිච්ච යම්සි අඩුපාඩු නිවාකරණය ඒ වගේ ඊට වැඩිය හොඳ ග්‍රන්ථයන් නිර්මාණය කිරීම තමයි හාමුදුරන්ගේ මේ මහානාම කරා කියලා කියනවා. දැන් දීපවංශය කියවන්නේ කියලා දාක්ෂිණ රජතුමා ඔය පොය දිනයන්දී භික්ෂුන් වහන්සේලාට උපදෙස් දුන්නා කියලා සඳහනක් තියෙනවා. ඒ කියන්නේ දීපවංශය. ඔව් දීපවංශය. මහා වංශය ගැන සඳහනක් වෙන්නේ. ඔය කියන්නේ ඊවෙනකොට මහා වංශය ලියවිලා නැතුව තියෙනවා. එතකොට දැන් දාර්ශනික රජතුමාගේ කාලේ හෝ මුගලන් රජතුමාගේ කාලේ මේක ලියුණයි කියලා තමයි වපලට සලකන්නේ. ඒ වගේ ස්ථිරම අපිට නිශ්චිතම සාධක නැහැ. ඔව්. දැන් මේ මහානාම හාමුදුරුවෝ වැඩ වාසය කරන්නේ මහා විහාරයටයි දීඝසන්ද කියන පිරිවෙන්. ඔව්. මේ දීඝසන්ද කියලා කියන්නේ දේවානම්පියතුමාගේ ඇමති කෙනෙක්. ඒ අමාත්‍යවරයා තමයි මේ පිරිවෙන කරලා තියෙන්නේ. ඒකට ඒක මහා විහාරයට අනුබද්ධ පිරිවෙන. එතකොට සර් දැන් ඇත්තටම දැන් මහාවංශයේ දැන් යම් පිළිබඳව අපිට දැන් විස්තරයක් දැන් කරා. ඇත්තටම දැන් මහාවංශයේ සඳහන් වන ආකාරයට ඇත්තටම මේ ලංකාවට රාජ්‍යත්වයේ කොහොමද සර් පැමිණෙන්නේ? ඒක පැමිණෙන ආකාරය අපිට පොඩ්ඩක් විස්තර කරන්න. දැන් අපි මුලින් විස්තර කරානේ මේ බුදුන්වහන්සේගේ ලංකා ගමනේ තමයි. ඒකට 6 වෙනි පරිච්ඡේදයෙන් නම් තමයි විජය රජුරෝ ගැන අර අනිත් මුල් පරිච්ඡේද 5 තුල විස්තර වෙන්නේ ඉතිහාස බෝම්බු ශාසනික. ඔය ලංකාවට ආපු ගමන. ඒ චාරිකාව මේ ඒ ගමන. ඒකයි ඊට පස්සේ ඉන්දියාවේ ශාසන ඉතිහාසයේ ඉඳලා තුන්වෙනි ධර්ම සංගායනාව දක්වා ශාසන ඉතිහාසය තමයි.
එතකොට 6 වෙනි පරිච්ඡේදය ඉඳන් තමයි විජය රජුගෙන් පටන් ගන්න. විජය. විජය. ඒ කියන්නේ මේක රාජ්‍යත්වයේ පැමිණි ඒ කියන්නේ නියම ඊට පෙර විජයරත්න පෙර නියමිත රාජ්‍යත්වයක් තිබිලා නැහැ. භෞතික කොටස් ඉතින් තනින් තන පාලනය කරන තමයි. මහා වංශයෙන් සඳහන් වෙනවා මේ ලංකාපුරේ සහ සිරිවස්තුපුරේ කියලා නගර දෙකක යක්ෂයෝ වාසය කරයි. යක්ෂයෝ වාසය කරා. ඔව්. දැන් මෙතෙන්දි තව අපිට දැන් ගැටලුවක් එනවා. අර දැන් මහියංගනේට වැඩ කරනකොට දමනය කරන යක්ෂයෝ. ඔව්. ඒ යක්ෂයෝ ගිනිදිවේලට පිටුහල් කරනවා. ඔව්. ඒත් එහෙමනම් කොහොමද මේ දැන් විජය කුමාරයන් කොටස් යක්ෂයෝ ලංකාවේ හිටිය කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඇයට තේරෙන්න පුළුවන්. එහෙම පුළුවන්. ඔව්. දැන් මුගක් වෙලාට හිතන්නේ මේ යක්ෂයෝ කියලා කියන එකේ අපි අමනුෂ්‍ය කොටසක් නෙමෙයි. මේ අය දියුණු හොයන්නේ. ඔව්. විජේරත්තුරු වෙන කාලේ හිටපු යක්ෂයෝ දියුණු ජන කොටස. ඔව්. යක්ෂ කියන්නේ ගෝත්‍රයක නමකට පාවිච්චි කරන එකක් වෙන්න පුළුවන්. නමුත් අර දැන් අර පළවෙනි පරිච්ඡේදයේ මේ යක්ෂයන්ව දමනය කරයි කියලා කියන තැන මේ අය දරුණු පුජ්‍යලයන්. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒ කාලේ හිටපු දක්නෝ පුජ්‍යලයන්ගෙන් කොටසක් යම්කිසි ඊළඟට ලක් වෙලා වෙනදී මේකට පිටුහල් කරයි කියන්නේ. ඒ කියන මම ගන්න නම් ඔය කාලේ පරිච්ඡේදයකට යක්ෂයෝ කියලා ජන කොටසක් ලංකාවේ ඉතුරු වෙලා තියෙන්න බෑ. බෑ. ඉතින් ඒක අපිට ඉච්චර ගැටලුවක් කරගන්න ඕනේ නෑ. ඔව්. එතකොට දැන් අපි දන්නවා ඉන්දියාවට ආර්ය සංක්‍රමණය වුණා කියලා විශ්වාස කරන ක්‍රිස්තු පූර්ව 1500 ක්‍රිස්තු පූර්ව 14 විතර කාලේ. මේ අය මධ්‍යම ආසියාවේ ඉඳලා ලෝකේ විවිධ දිශාවලට විහිදෙච්ච ජන කොටසක්. ඒ කියන්නේ යුරෝපයේ කොටසක් ගියේ ඉරානයේ පැත්තට කොටසක් ගියේ කියලා. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් ওই ඉන්දු ගංගාවේ ගිහිල්ලා පදිංචි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ ආර්ය ජන කොටස. එතකොට මේ ආර්ය ජන සංක්‍රමණය තුලින් තමයි ලංකාවේ මේ රාජත්වය ඇති වුණේ කියන එක තමයි මහා වංශී කියවෙන්නේ. එහෙම නේද? දැන් මේ අය ආර්ය කියලා කිව්වත් මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ. ඔව්. මේම ආර්යකින් වචනේ නෑ. නමුත් ඒගොල්ලෝ විද්‍යාවෙන් ආවයි කියන්නේ. සඳහන් වෙනවා. ඒකට අපි විශ්වාස කරනවා මේ අය ආර්ය ජන කොටසක් තමයි මේ. තමයි ඇවිල්ලා තමයි. නැත්නම් ඒකට ලංකාවේ හිට මේ මුල්වැසියන් මේ අනාර්ය ජන කොටසක් කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ ස්වදේශික ජන කොටසක්. ස්වදේශීය ජන කොටසක්. විශේෂයෙන් වැඩි ජනතාව ස්වදේශීය ජන දැන් ඒක සමහරු කියනවා දැන් අර විදිහට මකුවේනි විසෝලින් ලැබිච්ච ධර්මයක් තමයි මේ වැඩි ජන කොටසේ කියලා. ඔව්. ජීවත්යි දිසා. ඔව්. මේ එතකොට දැන් ආර්ය ජන කොටස් මෙහිම ලංකාවට ආවයි කියන එක ජාතක පොතේ සමහර කතාවල සඳහන් වෙනවා. එතෙන් සඳහන් වෙන්නේ නැහැ විජය. ආරයම කියන එලිම සඳහන් වෙන්නේ නැහැ. නමුත් විජයතාත්මය කියලා අජන්තා සෙල්ලිපියක තියෙන මේ අජන්තා සිතුවම් වල තියෙන චිත්‍රයක්. ඔව්. ඒ සිංහලගේ ලංකා ගමනේ කියලා තමයි ඒක සඳහන් වෙන්නේ නම. ලංකා ගමන කියලා කියනවා. ඒ කාලේ ඉන්දියාවෙත් මේක පුරාවෘත්තයක් හැටියට තිබුණා කියන එක තමයි අපිට හිතන්න පුළුවන්. අජන්තා පිටුස්සක් ගන්න. ඔව්. ඒක තමයි. එතකොට ඒක මේ ඒ වගේ තවත් මම අහලා තියෙනවා තවත් අර රටවල් වල ඒ කතා තියෙනවා කුමාරයෙක් කියලා. ඔව්. තවත් කුමාරියෙක් ඒ රටක දූපත ගෙඩු කුමාරියෙක් හම්බ වෙනවා ඊට පස්සේ. ඔව්. දැන් ඔය වගේ කතා ජනප්‍රවාද ජනප්‍රවාද බටහිර සාහිත්‍යයේ තියෙනවා. ඔව්. දැන් අර කොහොම කියන රචකයා ලියාපු මේ ඔඩිසි කියන ග්‍රන්ථේ ඔඩිසියස් කියන වීරයා යනවා මේ දූපතකට. ඔව්. ඒ දූපතේ ඉන්න සර්සි කියලා මායාකාරිය. ඔව්. එතකොට මේ මායාකාරියව දමනය කරනවා ඒ හුඟක් වෙලාවට අර කුවේනිය දමනය කරපු ආකාරයටම වගේ තමයි. ඉතින් ඒ වගේ ජනප්‍රවාද ලෝකේ ඕන සාහිත්‍යයක තියෙන්න පුළුවන්. එතකොට ඇත්තටම දැන් කිස්තුපුර 543 543 හෝ 44 ඔය කාල අපමානුවට ඒ කියන්නේ බෞද්ධ පරිණාමය වසරක පස්සේ එතකොට මේ විජයරත්තුමා ලංකාවට බුද්ධ පරිණාමය වෙච්ච දවසේම ලංකාවට විජයරත්තුමා පැමිණෙනවා මේ එතකොට දැන් බුදුහාමුදුරුවෝ අර පිරිනිවන් මාසිකේ ඉඳගෙනම උපුල්ලන් දෙවියෝ කැඳවලා මේ විජය ආරක්ෂා කරන්න කියලා උපදෙස් දුන්නයි කියලා සඳහන් කරන්නේ මහාවංශය. දැන් ඒක මහාවංශය. එතකොට සර් ඇත්තටම දැන් විජය කියන්නේ පැහැදිලිව සිංහ බහව සහ සිංහ සීවලීගේ පුත්‍රයා.
එතකොට එතනත් අර යම්කිසි කර්මකාරණා කීපයක් තියෙනවා. දැන් සිංහ බව පැවතින්නේ සිංහයන්ගේ සිංහයන්. සහ මේ මනුෂ්‍ය දියණියන් කාන්තාව ජීවිතාත්මක විශ්වාස කරන්න පුළුවන් ද කියන ගැටලුව තියෙනවා. ඒකත් සාහිත්‍යමය කාරණයක් ඇටියට ගන්න. ඔව් ඒ කාරණා දැන් යුරෝපා ඉතිහාසයේ තියෙන දැන් රෝමය ගැන කියනකොට රොමියුලස් සහ රීමස් කියන ඒ නියුන් නියුන් දෙන්න මුර්ක දෙන නියුන් කියලා හැඳුනායි කියලා එහෙම ඒ සම්බන්ධ කරලා දැන් විශේෂයෙන් ගත්තොත් දැන් සිංහයෝ දැන් ඔය මේ විජේ කුමාරයා ආවේ ලාහත් රටේ ඉඳලා කියලා තියෙනවා ඉන්දියාවේ. ඔව්. ඒක ලාහත් රටේ කියන්නේ කොයි හරියක් ඉස්සරහින් ඔය අද ගුජරාට් කියනවා. ගුජරාට්. ඒ කියන්නේ බටහිර වෙල්ල දූපතක් නෙවෙයි. අර දීපය. මේ අද දැන් මම ඒක ගුජරාට් වලනේ ඕඩියාගමැතිගේ මුල් ජන්මභූමියක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඔය ගුජරාට් වල තමයි අදටත් ඉන්දියාවේ සිංහයෝ ජීවත් වෙන එකම වනාන්තරේ. මේ සිංහ බහුලව ඉන්නේ බෞද්ධත්වයක් නෑ ඒක බොහොම අර තුල්ලා තියෙනින් ඒ කියන්නේ ඒ කාලේ නැති. ඔව්. ඒක දැන්වත් මෙහි ඉතුරු වෙලා ඉන්නේ ඒ කාලේ තිබුණ නිසා. ඒක ඉන්දියාවේ ජනාධිපති වෙනකොට ඒක අමාරුලන්නේ. දැන් බොහොම සුළු ගහනයක් තමයි ඒ ගුජරාට් ශේවනාවල ඉන්නේ. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් ඒකවල දැනට මේ 2500 උදාහරණ කලින් මේ සිංහයෝ විශාල ප්‍රමාණයක් ඔය ඉන්නේ. එතකොට ඒ ප්‍රදේශයේ මිනිස්සු සිංහයා තමන්ගේ ආරම්භක සත්වය හැටියට පුළුවන්. ඒක යම් ස්ථාන අනුකූල මේකක් නේ චින්තනයක් තියෙනවා. ඉතින් මේ පුරාවෘත්තේට ඒ චින්තනයේ සම්බන්ධ වෙන්න ඇති හිතා ගන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන්. එතකොට දැන් අපි කතාන්දරේ ගොඩාක් අය දන්නවා විජය ලංකාවට පැමිණෙන ඒ 600ක පමණ ප්‍රමාණයක් එක්ක තමයි විජය ලංකාවට පැමිණෙන්නේ. පැමිණලාස ඇත්තටම අර තම්බපන්නි හැදුනා කියන්නේ විජය ඇවිල්ලා මේ වැලි පොලේ වාඩිලා අත තිබ්බාම අත නිකන් තම්බ පාට වුණා කියලා තමයි. ඉතින් අපි ආසයි ඒ කතන්දරේ ඉස්සරගෙන්ම දැනගන්න කොහොමද විජය ලංකාවට පැමිණීම ඊට පස්සේ ලංකාව ඇතුළට ඇවිල්ලා කුවේණිය හම්බවීම කුවේණියත් හම්බුනාට පස්සේ කොහොමද කුවේණියත් එක්ක මේ රාජ්‍යත්වයේ ගොඩට ගන්න ඊට පස්සේ කුවේණියව එතනින් නික්ම යන්නේ සහ නික්මයන් හෝ පළවා හැරීම සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඒ මාර්ගයෙන් කොහොමද මේ ඒ දක්වා එතනින් ඊට පස්සේ කොහොමද රාජ්‍යත්වයේ ගොඩ නැගිලා පණ්ඩුකාවයට වෙනකන් එන්නේ කොහොමද කියන එක සර් මම හිතන්නේ සර් අපිට කියලා දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. දැන් විජේ කුමාරයා ආවයි කියලා විශ්වාස කරන්නේ ඉන්දියාවේ බටහිර වෙරළේ වරායේදී. ඔව්. එතකොට මේ සම්බන්ධව මතභේදයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ බාරුකච්ච කියන වරායෙන් වඩා උතුරින් තියෙන වරාය බාරුකච්ච විජේ කුමාරයා ලංකාවට ආවයි කියලා තමයි මේ නැගනග්ගයි කියලා තමයි දීපවංශය. නමුත් මහාවංශයේ සඳහන් වෙන්නේ ඊට වඩා මඩක් දකුණට වෙන්න තිබිච්ච. බාරුකච්ච වරායට දකුණෙන් වෙන්නේ සුප්පාරක වරායෙන් ආවයි. හැබැයි මේ දෙකම ඉන්දියාවේ බටහිර වෙරළේ තමයි. ඉන්දියාවේ බටහිර වෙරළේ තියෙන වරායන් දෙක. එතකොට දැන් විජය ඇතුළු පිරිස ඔය ප්‍රදේශයේ ඉඳලා ආවයි කියන එක තමයි මේ වඩා විශ්වාස මේ එහෙම සංක්‍රමණිකෙක් හිටියා නම් ඇත්තටම ඒක එහෙම වුණයි කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද ඒගොල්ලෝ ලංකාවට එන්නේ ලංකාවේ වයඹ දිග වෙරළෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඉන්දියාවේ බටහිර වෙරළ ඔස්සේ ආපු කෙනෙකුට වඩා සමීපව මූණ පාන්න තියෙන්නේ ලංකාවේ වයඹ දිග ප්‍රදේශය තමයි. ඒක ලංකාවේ දැක්වෙන්නේ බටහිර වෙරළ තමයි. ටිකට ගත්තා. ඔව්. වෙරළ. ඒකට එහෙට කොට බැස්සයි කියලා තමයි හිතන්නේ. ඔය වරාය දෙකකින් එකක. ඔව්. එතකොට මේ අය ඔය ලාට කියන රට ඇතුළු ගුජරාට් ප්‍රදේශයේ කියලා තමයි අනුමාන කරන්නේ. ඔව්. ඒක විජය මෙහෙම ඇවිල්ලා ලංකාවට ගොඩ බැස්සයින් පස්සේ ඒගොල්ලන්ට අර වතුර 30ක් හැදුනා කියලා කියනවා. ජලයේ නැව නිසා එහෙම එයාගේ සෙනඟ ගියාට ඒ කෙනෙක්වත් ආපහු එන්නේ නැහැ. වතුර සොයන්නේ. ඔව් මම අහලා තියෙනවා මේ වගේ කතාවක්. අර විලක් දැක්කලු නිකන් නලපාන ජාතකයේ වගේ විලේ අඩිපාරවල් තියෙනවා ගිය කට්ටියගේ මේ ආපහු නෑ කියලා. ඔව්. දැන් අන්තිමට මෙහෙම කවුරුවත් නැති වුණාම මේ එක්කෙනෙක්වත් නැති වුණාම විජේ කුමාරයාම වතුර හොයන්න ගියයි කියලා තමයි කියන්නේ.
ඔව්. එතකොට ඒ ගියාම කපු කටමින් හිටපු කාන්තාවක් උන්ට මුණ ගැසුණා කියලා කියනවා. ඔව්. එතකොට මේ කපු කටින් හිටපු කාන්තාව තමයි කුවේණි. 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 ඔව්. එතකොට විජය කුමාරයා ඈත් සමග කතා බහ කිරීමෙන් කුමාරයාට ආબોධ වෙලා තිනවා මෙයා මේ නිකන් මනුෂ්‍ය කාන්තාවක් නෙවෙයි. මේ යම්සි ගුප්ත බලයක් බලයක් තියෙන කෙනෙක් කියලා. කාන්තාවක් කියන. එහෙම හිතලා විජය කුමාරයා එකපාරට කඩුව අරගෙන අර කෙස්වැටියෙන් අල්ලගෙන කුවේණියගේ කිව්වලු මේ මගේ පිරිස දීපන් ඔබ තමයි මේක මේ කියලා. ඒතර යා දමනේ වෙලා පිරිස ලබා දුන්නා කියලා. ඊට පස්සේ කරු මා විවාහ කරගෙන විවාහ කර ගන්නවා නම් මම මේ රටේ රජකම ඔබට ලබා දෙනවා. අරන් දෙන්න කියලා. එහෙම කියලා දැන් කුවේණියේ ඉන්නේ ප්‍රදේශයේ ලංකාපුරය. ඔව්. රංගපුර. එතකොට අනිත් යක්ෂ ගෝත්‍රිකයන්ගේ නගරය තමයි සීසවස්තුපුරය. මෙන්න මේ සිරසවස්තුපුරයේ තිබිච්ච උත්සව අවස්ථාවක විජය කුමාරයා සහ පිරිස අරගෙන ගිහිල්ලා අර පිරිස ඝාතනය කළා. ඔහුට බලය ලබා දුන්නා කියලා තමයි කියන්නේ. ඔව් ඒ කියන්නේ දැන් එතකොට මේ විජය කුමාරයා අර කුවේණියව සරණ පාවාගෙන ඉන්නවා. මේ බිරිඳ හැටියට තියාගෙන ඉන්නවා. ඔව්. එතකොටත් රාජ්‍ය ගොඩනගලා නැහැ. නෑ. නමුත් මේ යා කුවේණියගේ ඥාතීන් තමයි එතකොට මේ රටේ බලවත් පිරිස වගේ ඉන්නේ. ඔව් මේ අය ඝාතනය කළා. ඒ කියන්නේ උත්සව මංගල උත්සවයක් තමයි ඔව්. කියන්නේ නේද? ඔව්. ඊට පස්සේ දැන් උදේට සම්පූර්ණයෙන්ම යක්ෂයන් සම්පූර්ණ ඝාතනය කරයි කියලා හිතන්න බෑ අපිට. ඔව්. ඇයි පස්සේ කාලේ පඩුගාමේ කාලේ වල යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවේ ඉඳලා තියෙන්නේ. ඉඳලා අනිත් කුවේණියව මරන්නෙත් යක්ෂ ගෝත්‍රිකයේ ඔව්. යක්ෂ ගෝත්‍රිකයේ ඔව්. දැන් මේ විජය කුමාරයා තමන්ගේ අගනුවර කරගත්තයි කියන්නේ තම්මැන්නාව කියන ප්‍රදේශය. ඔය කියන්නේ තම්මැන්නාව කියන්නේ දැනට වයඹදිග මන්නාරම කියන හරි. මන්නාරම කියන හරි කාලේ මාන්තොට කියලා. මාන්තොට. ඒ කියන්නේ මේ දැන් මන්නාරමේ මේ මල්ලතුවේ මුදට වැටෙන මල්ලතුවෙනුත් පහළ වෙන්නේ වඩාත් අර මේ කනකලාවයට ආසන්න ප්‍රදේශ තමයි තම්මැන්නාව තිබුණා කියලා. දැන් විජය කුමාරයා මේ තම්මැන්නාවේ රාජ්‍ය විචාරණ කාලේ යාගේ ඇමතිවරු තමන්ගේ නමින් ගම් පිහිටුව ගත්තයි කියලා කියනවා. අනුරාධ කියන ඇමතිවරයා අනුරාධ ගම. ඒකට උපතිස්ස කියන ඇමතිවරයා උපතිස්ස ගම. ඒ වගේ තමන්ගේ නම් වලින් ගම් පිහිටුව ගන්න. දැන් පස්සේ කාලේ දැන් විජයගෙන් පස්සේ අගනුවර උපතිස්ස නගරයට ගෙනිච්චයි කියලා සඳහන් වෙනවා. මණ්ඩවස්දේව කුමාරයා ලංකාවට එනකොට ඒගොල්ලෝ රාජ්‍ය විචාරණ උපතිස්ස ග්‍රාමීණ උපතිස්ස ඇමතිවරයා. ඒතකොට එතනින් ඉඳන් තමයි මේ උපතිස්ස ඇමතිවරයා තමයි ප්‍රධාන ඇමතිවරයා. එහෙම නේ. විජයරත්න අපේ අනුමානයි. අපි හරියට මේ අපිට කියලා පොතේවත්. අපි අනුමාන කරනවා ඒ කියන්නේ ඒ විජයරත්න ජේෂ්ඨපන්තම් පුජ්‍යලයා දැන් විජය මැරෙනවානේ පඬුස්දේව කුමාරයා ලංකාවට එන්නේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැන් මේ දැන් කතාව අපි ටිකක් කෙලින්ම පෙළගස ගන්නවා. විජය එනවා. ඒකට කුවේණිය සම්බන්ධ වෙනවා. කුවේණියගේ කුවේණිය හරහා ලක්ෂ ගෝත්‍රිකයෝ ඝාතනය කරලා විජය අම්සි බලයක් පිටවගෙන යම් ප්‍රදේශයක් පාලනය කරනවා. පාලනය කරන අතරතුරේදී කුවේණිය නික්ම යනවා නිසා දැන් ගමෝ දෙන්නෙකුත් හම් වෙනවනේ. එතෙන්ද වෙන්නේ මෙහෙමයි. දැන් විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා මේ පාලනය පිළිගත්තට පස්සේ යාට මොන වෙනවා අභිෂේක උත්සවයක් පවත්වන්න. ඒ අභිෂේක උත්සවයක් පවත්වන්න රාක්ෂත්‍රීය රාජකුමාරිකාවක් ඕනේ. ඒ කුවේණිය දැන් අපි ඒ කියන්නේ මොනිප මේගොල්ලෝ අර අනාර්ය ගෝත්‍රික කණ්ඩායම් තියෙනවා. ඒක මේ කුවේණිය අභිෂේක කරගන්න විජය කුමාරයා කැමති වෙන්නේ නැහැ. රාජාභිෂේකයේ. ඒක මම හිතන්නේ පිටිස කැමති වෙන්නේ නැතුව ඇති. පිටිස කැමති වෙන්නේ නැතුව. දැන් රජුරෝ කැමති වෙන්නේ නැතුව. මොකද අර ශාස්ත්‍රීය කුමාරිකාවක් නෙවෙයි කියලා දන්නවනේ. නෙවෙයි කියලා. එයා කුමාරයෙක්නේ මොනවද? රජ කුමාරයෙක් අනිත් එක ඒ ශාස්ත්‍රීය වංශිකයෙක් වෙන්න එපා බිසව. ඒ නිසා තමයි එතුමා මේ විජය කුමාරයා ඉන්දියාවට නැවත පාණ්ඩ දේශයට යවනවා රජ කුමාරිකාවක් එවන්න කියලා. හසුන්පත් යවනවා. එතකොට එහෙන් රාජකුමාරිකාවක් එනවා. ඒ කියන්නේ විජය කුමාරිය කියලා තමයි හඳුන්වන්නේ. විජය කුමාරිය කියලා හඳුන්වන්නේ. ඒතකොට ඇය විවාහ කරගෙන රජ වෙනවා.
එතකොට ඒ අවස්ථාවේ තමයි කුවේණිය එක්ක පිටුහල් කරා කියලා කියන්නේ විජේ කුමාරයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් මම හිතන්නේ කුවේණියට නික්ම යන්න කියලා කියනවා. කියන්නේ නැති ඒකට සිය කැමැත්තෙන්ම කරන්න දෙයක් නැති කමට ඇය ඉතින් පිටත් වෙලා යන්නේ. දැන් මොකද මේ රජකුමාරියක් දැන් ඉන්දියාවෙන් නම් එනකොට තව විශ්වාස මෙතන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. නැහැ. එතකොට කුවේණිය අකමැත්තෙන් හෝ එළියට බහලා යන්න වෙනවා. එළියට බහලා යනවා. එතකොට ළමයි දෙන්නත් අරගෙන තමයි ළමයි දෙන්නත් අරගෙන යන්නේ. හැබැයි ඇය යනකොට තමන්ගේ ඥාතීන් මුණ ගැහෙන්න මේ දරුවෝ දෙන්න නගරයෙන් පිට තියලා තමයි ඇය යන්නේ. එතකොට ඒ මාමා කෙනෙක් හම්බෙලා එයා අර පහර ගහලා මෙයා මැරුවයි කියලා තමයි කියන්නේ. ඒ තරහට කුවේණිය මරනවා. මරන. ඉතින් ඕකට බැරි වයිරයක් තියෙන්නේ නැතිනේ. ඒ කියන්නේ ගෝත්‍රිකේ පාවා ඒතකොට විශාල පිටත් අමුල ගාගෙන සමහර ඒගොල්ලන්ගේ දෙමු නායකයෝනේ එහෙම මන්නේටපත් වෙන්න. සමහර කෙනෙක් කුවේණිගේ පියාණන්ත් එතන ඉන්න තියුණා. ඔව් කුවේණිගේ පියා ගැන සඳහන් වෙන්නේ නැහැ. මම උපකරණ හිතෝ වැඩි දැන් මේ කියන්නේ මාමා කෙනෙක් ගැන නේ කියන්නේ. ඉතින් ළඟම ඥාති. මාමා කෙනෙක් කියලා කියනවා. එතකොට අර දරුවෝ දෙන්න මේ මලේ රටන ගිහිල්ලා මේ ඒගොල්ලන්ගෙන් මේ තමයි ඔය වැඩි ජනතාව මියුනේ කියලා පුරාවට තියෙනවා. ඊට පස්සේ සර් දැන් එතකොට දැන් මෙහෙම යද්දී විජේරත්න රජකම් ඔව් දැන් එතුමා අවුරුදු 24ක් රජ කරා කියලා කියනවා. ඒක අපි හරියට දන්නේ නැහැ 24ක් රජ කරාද එහෙම කියන එක මොකද ඒවා. විජිත සාධක තියෙනවා. මහාවංශයේ දක්වන විස්තරේ මහාවංශය දීපවංශයේ දක්වන විස්තරේ විතරයි. වෙන පුරාවිද්‍යාත්මක සාධකමකින් සනාථ වෙන්නේ නැහැ. දැන් මොකද අපිට පුරාවිද්‍යාත්මක සාධකමකින් සනාථ වෙන ඉතිහාසයක් තියෙන ක්‍රිස්තු පුර 3 වෙනි සතවර්ෂයේ. දැන් ලිඛිත සාධක තියෙන නිසා මේකත් අපි ඉතිහාසය කියලා ගණන් ගන්නවා. ගණන් ගත්තට ඒ පුරාවිද්‍යාත්මක සාධකමකින් සනාථ වීමක් නැහැ. ඔව්. එතකොට සර් ඊට පස්සේ දැන් මෙතුමා අවුරුදු 24ක් විජය කුමාරයා රජ කළාට පස්සේ දැන් මරණාසන්න වෙනවා. ඒකට එයාට ඕන වෙනවා එයාගේ මල්ලිව සුමිත්ත කුමාරයා ලංකාවට ගෙන්නලා ඔහුට ලංකාවේ රජකම් බලනවා. ඒ කියන්නේ යාට පණිවිඩයක් යවනවා සුමිත්තට මෙහෙට එන්න කියලා. ඔව් ඒකට පිය රජතුමා මැරිලා. සිංහබා කුමාරයා නේද සුමිත්තෙහි රජ වෙනවා. එතකොට රජතුමී යාට මායි මෙහෙට එන්න පුළුවන් කමන්නේ නැහැ. ඒක කොහොමද දැන් එයා කරන්නේ නැහැ. විජය කුමාරට ඒක පිටුහල් කිරීමක් කරේ. එයා යුව රජ හැටියට ඉඳිලා පිටුහල් කරා. පිටුහල්ෙන් දින එයා රජ වෙලා ඉන්නේ කියලා මේ නාකාවගේ රටකට ඒ බෝන් ප්‍රදේශات විශාල වෙන්න ඕනනේ. ඒකයි දානි. එතකොට එයා වෙනවා තමන්ගේ පුතා පණ්ඩුවාසදේව කුමාරයා. පණ්ඩුවාසදේව කුමාරයා. එතකොට මම අහලා තියෙනවා සුමිත් රජතුමාටත් දරුවෝ කීප දෙනෙක් හිටියා. එතෙන්දී මේ වැඩිමහල් පුතා තමයි ඒවා. වැඩිමහල් පුතාට කියනවා මේක ලංකාවට ඇවිල්ලා බාර ගන්න. දැන් එතුමා ලංකාවට එන අතර එතුමාට විජය කුමාරයා මිය ගිහිල්ලා උපතිස්ස ප්‍රශ්නය තමයි රාජත්වයේ උපතිස්ස එතකන් තාවකාලිකව උපතිස්ස මේ රාජ්‍ය දූරේ ඉස්සර රාජපාරේ පැහැදිලි. ඔව්. එතකොට දැන් පණ්ඩුවාසදේව රජතුමා ලංකාවට ඇවිල්ලා මෙහි රජ වුණාට පස්සේ එතුමා පණ්ඩුවාස නුවරට රාජ්‍ය ගෙනිච්චයි කියලා කියනවා. පණ්ඩුවාස නුවර කියනවා. දැන් සම්මෙන්නාවක් නෙවෙයි උපතිස්ස ග්‍රාමයක් නෙවෙයි පණ්ඩුවාස නුවර. පණ්ඩුවාස නුවරේ තමයි එතුමා රාජ්‍ය විචාරය කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඇත්තටම පණ්ඩුවාසදේව රජතුමාට බිසවක් අවශ්‍ය වෙනවා නේද? ඔව්. අන්න ඒක තවත් දැන් පණ්ඩුවාසදේව රජතුමා ඇවිල්ලා රජකම් කරන අතරේ ඉන්දියාවේ ශාක්‍ය කුමාරිකාව මේ ලංකාවට එනවා බද්දකච්චා. එතකොට ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට මම අහලා තියෙනවා මේ ශාක්‍ය කුමාරවරු ශාක්‍ය වංශය මේ ඉදු කරා. එතකොට ඔයගොල්ලෝ මම හිතන්නේ ශාක්‍ය ජාතිකයන් පිටත මේගොල්ලෝ ඉඳලා තියෙනවා. දැන් මේගොල්ලෝ හිටියයි කියලා විශ්වාස කරන්නේ ගංගානෙන්නේ තොටුපළ ආසන්න ප්‍රදේශයේද. මොකද එතුමිය මේ බද්දකච්චනා කුමරිය ලංකාවට ආවා කියලා කියන්නේ දැන් අර සම්ප්‍රදායික බටහිර වෙරිල වරහය වලින් නෙමෙයි. දැන් අපි කියවනේ බාරකච්ච සත්පාරක් කියන ප්‍රධාන වරහය එකක්. එතන නෙමෙයි. එතන නෙමෙයි මෙතුමිය ඇවිල්ලා තියෙන්නේ තාම්‍රලිප්ති කියන ගංගානම් අනින්නේ මෝදර තිබුණු වරහයකින්. එහෙම වරහය. පොඩි වරහයකින්. පොඩි ඒක පොඩි වරහයකින් වරහය. පස්සේ කාලේ දැන් මහින්දාගමනේ වගේ කාලේ තුල සංඝමිත්තා භික්ෂුණී වැඩ කරන්නේ කරන්නේ එතන. මේ වරහය
ඔස්සේන යාත්‍රා ලංකාවේ නැගෙනහිර වෙරළට තමයි වඩා. ඒක ඉතුමේ ආවයි කියලා අපි හිතාගන්නේ ඔය ගෝකන්න කියන වරාය. ඒක ගෝකන්නමලේ කියන වරාය. ඒ වරාය ප්‍රදේශයේ. එතකොට ඊට පස්සේ දැන් වජනකතාන ලංකාවට පැමිණෙනවා. ඊට පස්සේ පණ්ඩුවාස දියවරයතුමා එතුමියම තමයි විසවට පත් කරගන්නවා. එතනින් පස්සේ බීගේ රාජත්වය කරගෙන යනවා. ඊට පස්සේ මේ කතන්දරය කොහොමද දිගහැරෙන්නේ? ඔව්. දැන් බද්දකච්චාන විසව විවාහයට ගන්නවනේ පණ්ඩුවාසද. දැන් මෙතුමිය ශාක්‍ය වංශයේ කුමාරිකාවක් කියලා සඳහන් වෙන්නේ. ඔව්. එතකොට දැන් පණ්ඩුවාස දේව රජතුමා ඉන්දියානු උතුරු ඉන්දියාවෙන් ආපු කුමාරයෙක්. එතකොට ඒක දැන් මෙතෙන්දී මේ දැන් හිතනා සමහර ලාවට මේ ශාක්‍ය වංශයටත් ලංකාවේ රාජවංශය සම්බන්ධ කිරීමේ වුවමනාවක් මේ පැරණි ග්‍රන්ථ මේ ඉතිහාසයේ ඓතිහාසික තොරතුරු සම්පාදනය කරපු අයට ඕනකමක් තියෙනවා. ඕනකමක් තියෙනවා. හැබැයි මේක දිගින් දිගටම මේ තමන් බුද්ධ වංශයෙන් පැවතෙනවා කියන එක මේ ලංකාවේ රජවරු අනුරාධපුරයේ ඒ භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් යම්කිසි සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඒ ලංකාවේ නැත්නම් ඒක දිගින් දිගටම මොකද භාවිතා කරන්නේ. ඒක ජන මනස තුලත් ඒක ඉඳා බහගෙන තිබිලා තියෙනවා. තියෙන්නේ කියලා හිතනවා. දැන් අපි දන්නවනේ දැන් අපි දැන් මහා වංශයේ ප්‍රවෘත්තියන් මුලින්ම ලංකාවට ආපු ආර්ය කොටස හැටියට දැලගෙන විජය කුමාරයා. ඔව්. ඒක දෙවෙනි ආර්ය කොටස තමයි විජය කුමාරිය එක්ක පැමිණි පිරිස. තුන්වෙනි පිරිස තමයි පණ්ඩුවාසුදේව කුමාරයාත් එක්ක ආපු පිරිස. හතරවෙනි කණ්ඩායම තමයි බද්දකච්චාන කුමාරිය එක්ක පැමිණි පිරිස. ওই විදිහට තමයි ලංකාවේ ආර්ය ජනාංග ආරම්භය. බද්දකච්චාන කුමාරිය ආවට පස්සේ එතුමියගේ මේ සහෝදරවරුත් ලංකාවට ආවයි කියලා සඳහන් වෙනවා. එහෙම කුමාරයෙක් තමයි දීගායන කුමාරයා. දීගායන කුමාරයා. ඒකට දීගායන යන පදේ දැන් ඕන් එන්න ඇත්තේ තාම්ලිප්ති වරායි ඉඳලා ඒ නැගෙනහිර වෙන වරාය. දැන් මේ අය ගොඩ බහින්නේ ලංකාවේ නැගෙනහිර වෙන. තේන ගෝඛණ්ඩ වරාය. ඒක මහවැලිගඟ ආසන්නයේ තිබිච්ච ඒ භූමි ප්‍රදේශවල මේ අය මේ කුමාරවරු ජනාවාස පිටුවා. ඔව්. ඔය මුල්ලාරය එයන්ගේ පැමිණීම ඔය කණ්ඩායම මතින් තමයි සිද්ධ වුණා කියලා හිතනවා. සිද්ධ වුණා කියලා හිතන්නේ තව ඉතින් ඉන්නේ දැන්. වෙලෙන්දන් ලංකාව මේ ජනාංශුනේ කියලා සඳහන් වෙනවානේ. ඔව් නේද? දැන් ත්‍රිපිටකේ ග්‍රන්ථයක වෙනවා මේ මහා වග්ගපාලියේන මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කොටස සඳහන් වෙනවා. තම්මැන්නාව කියන රටට ඉන්දියාවෙන් ඉඳලා වෙලෙන්දු ආවයි කියලා. ඒතකොට ඒ තම්මැන්නාව කියන්නේ ලංකාව තම්බපාණි කියන රට. ඒ තම්බපන්ණි ලංකාවට නම් ඒ කාලේ බුද්ධ කාලේ ලංකාවට ඇවිල්ලා තියෙනවා මේ වෙලෙන්දෝ ඉන්දියාවෙන් ඉඳලා ඒ කියන්නේ ඒක වෙන්න පුළුවන් වෙන්න මොකද ඇත්තටම මේ තපස් බලෝ කියන්නේ එතකොට සාහිත්‍ය තියෙනවනේ දැන් ඔව් ඒක පුරා විද්‍යාත්මක සාහිත්‍ය තියෙනවා සිද්ධියේ ඒෂ ධාතු වාසේ ඒ කියන්නේ බුද්ධ කාලේ ලංකාව සම්බන්ධකම් තියෙනවා ඒ මේ තපස් බලක පුත හර වගේම සනාතේන කාරණා ඒකේ පුරා විද්‍යාත්මක නටමුණුත් තියෙනවා ඉතින් ඊට පස්සේ දැන් අතන බද්දකච්චායන කුමාරිය පණ්ඩුවාස දේවරජතුමා සමග විවාහ වීම සහ එතනින් පස්සේ ඇතිවෙච්ච රාජ්‍යත්වයක් සහ එතනින් වෙච්ච දරුවන් 10 දෙනෙක් පිරිමි කුමාරවරු 10 දෙනෙක් ගන්නවා කියලා කියනවා බද්දකච්චාන බිසවට. එතකොට අවසානයේ ලැබෙන චිත්‍රා කියලා තියෙනවා. ඔව්. දැන් මේ කාලේ මිනිස්සු මේ නෑ අදටත් මිනිස්සු කොච්චර නක්ෂත්‍රේ විශ්වාස කරනවා. ඔව්. ඒ කාලේ මිනිස්සු ඉතින් ඊටත් වඩා විශ්වාස කරන්නේ නැති. එතකොට මේ උපතින් දැන් මේකට සතුටක් වෙන්නේ නැතිනේ මේ දූ කුමරියක් ලැබීම. ඔව්. ඒ 10 පස්සේ කුමරියක් නෝනේ. එතකොට ඒකේ වටිනාකම ඉතින් මේ කුමරිය ගැන නක්ෂත්‍රකාරය කියලා දෙනවා. කවදා හරි මේ කුමරියට ලැබෙන පුත්‍රයෙක් මේ තමන්ගේ මාමවරු විනාශ කරනවා කියලා. ඔව් 10 දෙනා මරලා රජ වෙන බලයටපත් වෙනවා කියලා. එතකොට දැන් මේ අය මේ ඒ සහෝදර කුමාරවරු මේකෙන් බයටපත් වෙනවානේ. ඔව්. ඒ අය කිව්වලු දැන් මේ කුමාරිය අපි විවාහ කර නොදී මේව ආරක්ෂා කරලා තියාගමු කියලා. තියාගන්න කියලා අර ඉක්ටන්ගේක නඳෝලා තියාගත්තයි කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මම අහලා තියෙනවා දැන් ඇත්තටම චිත්‍ර කුමරිය ගැන කියන්නේ චිත්‍රා කුමරිය මහා විශාල සූපශ්‍රීය කියන ලස්සන කුමාරිය. ඒකෝර ඒ නිසා තමයි අර
සියලු දෙනාගේම සිත ඇද වෙද ගන්නා නිසා උන්මාදයටපත් වෙන නිසා සියලු දෙනාම උන්මාද කියන කතන්දරේ ඉස්සරහට දාගෙන උන්මාද චිත්‍රාංගය කියලා. ඒකට දැන් කොහොමද දැන් මේ කුමාරිකාවක් නෙවෙයි ආර්ය ජන කොටස් නේ. අය ලස්සන කාන්තාව වෙන්න පුළුවන්. දැන් කුවේණී කියන වචනේම තියෙන කළු පාට කියන අදහසකුත්. ඒ ලංකාවේ හිටපු මුල් මිනිස්සු කළු පාට මිනිස්සු. කළු පාට කියන්නේ අර නීග්‍රෝ තරම් කළු පාට. කලෙලුණු කලෙලුණු. දැන් මේ ශාක්‍යයන් බොහොම සුරූපී ජන කොටසක් හැටින් සඳහන් ලස්සන ජන කොටසක්. ශාක්‍යයන්ගේ සුදු පාට වඩා උතුරු ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ දැන් අර බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රිය ගැන සඳහන් කරනකොට මුතු පාටක් ගන්න බුද්ධ මේක ගැන ඉතින් ඊට පස්සේ ඇත්තටම දැන් උපාද චිත්‍රාව මේ උපාද චිත්‍රාගේ ඉතිහාස ඒ කතන්දරෙත් එක කියනවා අනේ මේට ලැබෙන දරුවා නිසා තමන්ගේ පුත් කුමාරයා නිසා මේ ගෑනු ළමෙක් හමුණු ප්‍රශ්නයක් නෑ පිළිබිඹු ළමෙක් තමන්ගේ මාමව විනාශ කරලා රජකමට පත් වෙනවා කියලා. එතකොට ඒ ආරංචිය ලැබුණාම නක්ෂත්‍රවරුන්ගෙන් ඊට පස්සේ පියරජතුමා මොකද කරන්නේ උපාද චිත්‍රාව එක්ටැම්ගේ කරන්නවලා උන්ට ආරක්ෂක වලල්ලක් දාලා එයව රැකවල් යොදලා ආරක්ෂා කරනවා තව කිසිම පිරිමියෙකුට ඇහැක් නොගෙට නෑ. ඒ නිසා ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අර අපි කියවනේ මේ බද්දකච්චානම්බරයේ සහෝදරයෝ ගැන. අපි එදිනෙක දීගාය කියන සහෝදරයා. මේ දීගාය කියන කුමාරයාට පුතෙක් ලැබෙනවා. ගාමිණී කියන. එතකොට දීගාමිණී කියලා හැඳින්වෙන්නේ. ඔහු වෙනවා තමන්ගේ මේ මාමනේ නෑකමට එතකොට මඩුවස්ස රජ නැන්දනියගේ සන්පුරුෂ ඒ රජවාසල සේවයට පැමිණෙනවා මේ දීගාමිණී කුමාරයා. එතකොට ඔහු කොහොම හරි මේ උන්මාදිතා සම්බන්ධයක් ඇති කරගත්තා. ඒ සම්බන්ධය උඩ තමයි මේ කුමාරයෙක් උපදිනවා කියලා කියන්නේ. දැන් මේක ආරංචි වුණාම අර තමයි මාමා මේ ඒ සහෝදරයෝ තීන්දුව කරන්නේ චිත්‍රාත්මකයේ දියණියක් ලැබුණොත් ඇය ආරක්ෂා කරනවා පුත් කුමාරයෙක් ලැබුණොත් ඔහු විනාශ කරනවා. ඇත්තටම ලැබෙන්නේ එතකොට පුත් කුමාරයෙක්. පුත් කුමාරයෙක් තමයි ලැබෙන්නේ. නමුත් දැන් මෙතුමිය මේ උන්මාදිතා කුමාරියට මේ සේවිකාව හැටියට කියයි කියන්නේ යක්ෂ ගෝත්‍රික කාන්තාව. ඇය මේ කාන්තාව උපයෝගී කරගෙන එදා මේ පිළිච්ච ගෑනු දරුවෙක් තමන්ගේ මේ කුටියට ගෙන්නගෙන පුත් කුමාරයා පිටුහල් මේ අර මෙහි කාර්යය අතර ගොපළු ගම්මානයකට යවුවයි කියලා කියනවා. එතකොට ඒ යවන කතා ඒ ආශ්‍රිතව දැන් මෙතනත් අද්භූත සිදුවීම් සඳහන් වෙනවා. මේ කුමාරයා යනකොට මේ මාමාවරුන්ට මුණ ගැහෙන්නේ අර පැස කලාගෙන ගෙනියන මේ පැසේ තියෙන්නේ මොනවද කියලා හොයන්න වැහම් කරනකොටම අර කුමාරුන් දඩේ මේ ඇවිල්ලා. යක්ෂ ගෝත්‍රික මයෝ දෙන්නෙක්ම මේ ඌරන්ගේ මවාගෙන එතනින් දිව්වයි. ඒකට ඒ අය අර දඩේම පස්සේ ගියා මේ ගැන සැලකුවේ නෑ. මේ කාන්තාව මේ කාර්ය කුමාරයා පැසක් අරගෙන එහෙමම නික්මුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ කුමාරයා ආශ්චර්යජනක විදිහට මරණයෙන් කීප වතාවක් නිදහස් වෙනවා. අර එක ගමනක් අර ගස්මෙනේක හැංගිලා එතෙන්දී ඔක්කොම අනිත් හිටපු ළමයින්ව ඝාතනය කරලා යනවා මේ කුමාරයා විතරක්. ඒකේ මාමලාට ආරංචි වෙනවා මෙහෙම කුමාරයෙක් තමයි ඉපදලා දෙන්නේ මේ කුමාරයා මෙහෙම ජීවත් වෙනවා. එයාව මරන්න තමයි එතකොට එන්නේ. ඒ බිරිස එන්නේ. ඒ බිරිස එන්නේ. එතකොට එතෙන්දී බේරෙනවා. එතකොට තව අවස්ථාවකදී ගින්දර ගේන්න අමතක වෙලා ඔහු ගින්දර ගේන්නේ. ගින්දර ගේන්න ගියාම ඒ අනිත් පිරිස ඝාතනය වෙනවා මෙයාගේ ජීවිතේ බේරෙනවා. දැන් මේ වගේ ප්‍රවෘත්තිත් ඇත්තටම පැරණි ඉතිහාස කතාවක සඳහන් වෙනවා. දැන් විෂ්ණු පුරාණේ මේ විෂ්ණු මේ ක්‍රිෂ්ණ කියන කුමාරයා ගැන මේ විෂ්ණුගේ අවතාරයක් හැටියට සැලකනවා. ඔහුත් මේ වගේ බේරුණා කියන සඳහන් වෙන ප්‍රවෘත්ති තියෙනවා. ඔය ඒ වගේ තියෙනවා. ඒ වගේ සමාන කතාවක් තමයි. සමාන කතාවක් වගේ තියෙනවා. ඒ වගේම අපි අමතක කරන්න හරියට මහා වංශයේ යම් රජකුමාරවරු දෙන්නෙක් ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මේගොල්ලෝ ගැන වර්ණනා කරනවා. වැඩි කාල වේලාවක් වෙන කළා තියෙනවා. දැන් දීපවංශයේ පණ්ඩුකාභික කුමාරයා ගැන අපි ගාථා 13කින් විස්තර කරනවා.
නමුත් දැන් මහා වංශයේ පරිච්ඡේද දෙකකින් විස්තර කරනවා. දෙකකින්. 9 වෙනි පරිච්ඡේදය එතුමාගේ උත්පත්ති කතාව. ඔව්. එතකොට 10 වෙනි පරිච්ඡේදයෙන් එතුමාගේ රාජ්‍ය කාලයේ ආ. ඒ පිළිබඳ. එතකොට එහෙම පරිච්ඡේද දෙකක් මේ මුල් යුගයේ රජයෙන් වෙන් කළා තියෙන්නේ පණ්ඩුකාභය කුමාරයාට විතරයි. විතරයි නේ. ඔව්. ඒතර ඒකෙනුත් තේරෙනවා දැන් මේ පණ්ඩුකාභය කුමාරයා විශේෂ පුජ්‍යලෙක් කියනවා. ඔව් ඔව්. දැන් අපි හිතනනම් පස්වෙනි සතවර්ෂයේ මේක ලියුනේ කියලා. ඔව්. පස්වෙනි සතවර්ෂයේ වෙනකොට පණ්ඩුකාභය කුමාරයා විශේෂ පුජ්‍යලෙක් හැටියට ලාංකිකයන් සැලකුවයි. සැලකුවයි කියන එක තමයි පේන්නේ නේ. ඒ වගේම තමයි මහාවංශයේ වඩාම පරිස්තරව දැක්කන්නේ දුටුගැමුණු කුමාරයාගේ. ඔව්. එතුමා ගැන පරිච්ඡේද 11කකින් කියනවා. කියනවා නේ. එතකොට ඔය කාල පරිච්ඡේද වල ඔය ලාංකික ජනවීරයන් දෙදෙනෙක් හැටියට මේ දෙන්න තමයි හිටියේ කියලා තමයි හිතන්නේ. අනුමාන කරන්නේ. මහිතනේද අපි විජයාතරණයේ සිට ලංකාවේ විජයාතරණයේ සිට අපි පණ්ඩුකාභය කුමාරයාගේ උත්පත්තිය දක්වාම අපි අද දින කතා කරා. ඉතින් ඇත්තටම අපි ගාමිණී ගුණතිලක සෑහෙන වෙසක් දරලා අපිට ඒ කප්පාරාශියක් මහන්සි සඳහන් වෙන දේවල් අනුකූලව අපිට කියලා දෙන්නා. මම හිතන්නේ අපිට ඊළඟ වැඩසටහනදී අපි පණ්ඩුකාභය රජතුමාගේ රාජත්වය පිළිබඳව අපි කතා කරන්න සූදානම් ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ අද අපි වැඩසටහන මෙතනින් අපි නවත්තලා ඊළඟ වැඩසටහන අපි පණ්ඩුකාභය කුමාරයා වෙනුවෙන් කරනවා. ඉතින් ඒ නිසා අද අපි මේ වැඩසටහන මෙතනින් නවත්තනවා. සර්ට බොහොම ස්තුතියි.